උතුම් වූ වෙසක් මංගල්‍ය නිමිති කරගෙන ලිටල් හොප්ස් පෙළ පාසලේ පුංචි දූ දරුවන්ගේ සීල සමාදාන වැඩසටහන ආරම්භ වුණේ ඔන්න ඔය විදිහට. පුංචි යාළුවෝ උදෑසන බුද්ධ පූජාව තියලා සීල් සමාදන් වෙන්නයි මේ සූදානම් වෙන්නේ. මේ පුංචි උපාසක උපාසිකාවන් සීල සමාදානය කරවීම සඳහා අද දින වැඩමවා වදාළේ ශ්‍රී ශාක්‍ය සිංහාරාම විහාරවාසී අපගේ ගෞරවනීය සුදත්ත පොඩි හාමුදුරුවෝ. පුංචි උපාසක උපාසිකාවන්ට ධර්ම දේශනා කළා, සීල සමාදානයේ පිහිටවලා හරි අපූර්ව බණ කතාවක් කියලා දුන්නා. පුංචි දරුවෝ ඒ වෙනුවෙන් අපගේ පොඩි හාමුදුරුවොත් එක්ක සුවද සාකච්ඡාවේ යෙදෙමින් හරි අපූර්වට ධර්ම ශ්‍රවණයේ යෙදුණා. අපිට අවබෝධ වෙන්න ඕනේ මොකද්ද? වෙසක් කූඩුව අවබෝධ වෙනව ඒක කැඩෙන බව දැනගන්න ඕනේ නේද? තේරුණාද? ඒක තමයි දැන් පුතාලා දුවලා පුතාලා හිතන්න ඕනේ මේ ලෝකේ හැමදේම නැති වෙනව නේද? අපේ අම්මා තාත්තා උනත් කවදා හරි අපිව දාලා යනවද නැද්ද? සමහර වෙලාවට දාලා යන අයත් ඉන්නෝ නේද? අන්න. ඒ කියන්නේ ඒක තමයි ඒක අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ බුද්ධ චරිතේ අතා බුද්ධ චරිතය ගත්තොත් එහෙම දුවේ පුතේ ඒක ගොඩාක් වටිනු පුංචි ජීවිතයක්. දරුවෝ වෙනුවෙන් වැඩමවා වදාළ අපගේ සුදත්ත පොඩි හාමුදුරුවන්ට ලිටල් හොප්ස් අපගේ ස්තුතිය සහ ගෞරවය පුද කර සිටිනවා. වෙන මොනවා හරි කතාවක් මම කියන්නම්. ඉන් අනතුරුව අපගේ පුංචි උපාසක උපාසිකාවන් භාවනා වැඩසටහනකට හරි අපූර්වට ඉදිරිපත් වුණා. මෙහෙම කරගෙන බලන්න ඒගොල්ලෝ කොච්චර ලස්සනට මේ වැඩපිළිවෙලට සම්බන්ධ වෙනවද කියලා. අන්න එහෙම ඉන්න ඕන. මම නිදුක් වෙනවා. නිරෝගී වෙනවා. සුවපත් ඉන් අනතුරුව ආරම්භ වුණේ දහවල් දාණය අපගේ පුංචි උපාසක උපාසිකාවන්ට පිළිගැන්වීම. ඒ සඳහා අපගේ දෙමාපියෝ හරි ආසාවෙන් කැමැත්තෙන් ඉදිරිපත් වුණා. මේ පුංචි දූ දරුවන්ට මේ වැඩසටහනේදී හරි අපූර්ව වෙනසක් තමයි මේ දහවල් දාණය පිළිගැන්වීම. මොකද ඒගොල්ලෝ වෙන්දට ආහාර ගන්න විදිහට නෙවෙයිනේ අද කෑම කන්නේ. දහවල් දාණයෙන් අනතුරුව
යලිත් දාන සීල භාවනා වැඩසටහන් වල නිරත වෙමින් එදා දවස හරි අපූර්වට අපේ පුංචි උපාසක උපාසිකාවන් ගත කළා. ඉතින් ලිටල් හොප්ස් පාසලේ 2025 වර්ෂයේ දුකින් මිදෙත්වා. සීල සමාදාන වැඩසටහනත් මේ විදිහට හරි අපූර්වට නිමාවට පත් වුණා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා.